ඔබ ඉන්නේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය දුරේ. මං හිතන්නේ මේ වෙළඳ වාණිජ මේ අමාත්‍යාංශයට විරුද්ධව ඔබ විපක්ෂ ඉන්න කාලේ සෑහෙන හඬක් නැගුවා දූෂණ වංචා සම්බන්ධයෙන් කතා කළා මට මතකයි. ඔබට මතකද? එහෙමයි. හිටපු හැමදෙත් හිරේ. හිටන් බන්ධනාගාරේ. දැන් ඇතුළට ආවට පස්සේ මොනවද හොයාගත්ත දේවල්? අලුත් නෑ ඇත්තටම මොකද දැන් මං ආයතන ඔබ ඒකේ මුල් පුටුවේ. ඔබට මම කිව්වොත් එම ආයතන හැටියට සමූපකාර තොගවැල් සංස්ථාව වහලා දාලා ඒ සමූපකාර තොගවැල් සංස්ථාවේ දේපල විකුණද්දී සිද්ධ වෙච්ච වංචා දූෂණ ගැන අපි දැන් පැමිණිලි කරමින් තියෙනවා. එක උදාහරණයක් ඔබට කියන්නම්. 2023 සැප්තැම්බර් මාසේ සමූපකාර තොගවැල් සංස්ථාවේ තිබිච්ච වාහන 110කට ආසන්න ප්‍රමාණයකින් 54ක් හොඳම ලොරි ටික වැලිඩේෂන් එකට විකුණනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වැලිඩේෂන් එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙලාවේ වෙළඳපොලේ සාමාන්‍ය මෙට්‍රික් ටොන් 10ක් 12ක් අදින ලොරියක් ගත්තාම ලක්ෂ 120ට 130ට ගියපුවා ලක්ෂ 55ට 45ට විකුණලා තියෙනවා. අපි ඒකට පැමිණිලා දැම්මා. ඒ විතරක් නෙමෙයි. සමූපකාර තොගවැල් සංස්ථාවට බඩු දීපු වගේ ප්‍රශ්න තිබුණා. සතොසේ ප්‍රශ්න තිබුණා. දැන් අපිට අපි පැමිණිලි දාලා තියෙනවා. සමහර ගිනුම් පවත්තන් ගෙපලා දාලා පැමිණිලි දාලා තියෙනවා. එළියට එන්නේ නෙවුවා. දැන් මේ පරීක්ෂණ අපි මේ පහුගිය කාලේ පුරාවට අපි මේවා හොයලා තොරතුරු හොයලා වගකීම් බලලා පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දාලා තියෙනවා. ඉතින් දාපු පැමිණිල්ල අනුව විභාග වෙලා එනකොට මේ අය දැන් අපේ අය ගිහලා කට උතර දෙනවා. සත්‍ය සභාපති යනවා, සමූපකාර තොගවැල් සංස්ථාවේ සභාපති යනවා, මහපොළ සභාපති යනවා. මොකද මහපොළ අරමුදල දරුවන්ට ශිෂ්‍යාධාර දෙන්න තිබිච්ච එක. මේ අමාත්‍යාංශයට තිබුණා. හිටපු ඇමතිවරයා පොලක් කරනවා, ප්‍රදර්ශනයක් කරනවා ජායල. අවසානයේ මහපොළේ සල්ලි වලින් තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. එහෙම මහපොළ ප්‍රදර්ශන කරන්න කියලා නෑ. එතන මහපොළට මුදල් හොයන්න ප්‍රදර්ශන කරන්න තියෙන්නේ. මිලියන 40 ගණක් දීපු සල්ලි ආපහු ගෙවලා නෑ. දැන් පැමිණිලි දාලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට මේ ආයතන ගත්තොත් එහෙම මේවා අවභාවිතා කරපු එක සහ මේ මුදල් මහජනයාට යන්න ඕනේ මුදල් දේශපාලඥයා විසින් අවභාවිතා කරපුට අදාළව පැමිණිලි ගණනාවක් අපි යොමු කරලා තියෙනවා. සතොසේ ලංකා සතොසේ අවුට්ලට් වලට ජෙනරේටර් දෙපු තැනටත් වංචා කරලා තියෙනවා. ඉතින් මේ හැම තැනම ඔබට මේ මතක් වෙන කියන්නේ පැමිණිලි දාපුවා තියෙනවා. ඉතින් අපේ සභාපතිතුමා අධ්‍යක්ෂකතුමා දැන් ඔබ ඇතුලේ මුල් පුටුවේ ඉන්නේ. හොයා අලුතෙන් හොයාගත්ත දේවල් මොනවද කියලා ඇහුවේ ඒකයි. මේවා එළියට එන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ විපක්ෂ ඉන්න කාලේ නම් ඔබතුමාලා පාර්ලිමේන්තුවේදී එහෙම ඔව් දැන් අපි දැන් මේවා හොයලා තොරතුරු සහිතව අල්ලස් සෝදෝෂණ විමර්ශන කොමිසමට CID එකට පොලිසියට අපි මේවා බාර දෙනවා. ඒගොල්ලෝ පරීක්ෂණ කරලා මේ පරීක්ෂණ අනුව චූදිතයන්ට වැරදිකරුවන්ට දඬුවම් දෙන්න පටන් ගනී. එතකොට ඉතින් තව ටිකක් කට්ටිය කලබල වෙයි. බය නැහැ. නෑ අපිට බය වෙන්න දෙයක් නැහැ. හේතුව මේ රටේ ආණ්ඩුවක් හැදුවා නම් හොරකමට වංචාවට දූෂණයට තිත තියලා තියෙන ආණ්ඩුවක් ඒ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙවි විවිධ බොරු කිය ගිය අය අපි පැමිණිලි දැම්මෝගේ එක තැනකවත් දාලා නැහැ. දැන් අපි දැම්මනේ. ඔබ දන්නවා විපක්ෂයේ ඉන්න කාලේ අපි മന്ത്രിකම් තියාගෙන නෙමෙයි අපි වැඩ කරේ. മന്ത്രിකම් නැතුවත් මේ ආණ්ඩුවල හිටපු ඇමතිවරුන්ට, മന്ത്രിවරුන්ට, නිලධාරීන්ට විරුද්ධ පැමිණිලි දැම්මා. දැන් පුළුවන් වංචා වෙනවා, දූෂණ වෙනවා කී තැන් තැන් වල කියෝ ඉන්නේ නැතුව, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඉන්නේ නැතුව කියලා පැමිණිලි දාන්න. ඒක පැමිණිල්ලක් දාන්නේ නැහැ. ඒගොල්ලෝ මේ බොරුවක් සමාජගත කරන්න හදනවා මේ ආණ්ඩුව මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. ඒ නිසා අපි හරි පැහැදිලිව කියන්න ඕනේ. දේශපාලන ශාස්ත්‍රය ඇතුලේ වංචාව දූෂණය කියන එක අපි සීරෝ කරලා තියෙනවා. ඒක බොහොම වගකීමෙන් කියනවා.